ඒ කියන්නේ මේක මේ ඔය ටියුට් එක හම්බෙලා තියෙනවා ඕගොල්ලෝ නිකන් බලන්න පුළුවන්. ඒක ඕගනික් තියරි බුක් 4 එකේ තියෙන්නේ මේකේ මේ ටියුට් එකේ concept එකේ මොනවත් පොඩ්ඩක් යුද්ධ අනම්මනම් එව්ව ආශ්‍රිතන ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඕකේ මෙන්න මෙහෙම කතන්දරයක් කියනවා. ඒ කියන්නේ මේ කවිය තියෙන්නේ අර පීරායන කරදිය සුණක මේක සින්දුවක් කවියක් නෙමෙයි. රැප් එකක නිකන් අර රැප් වල එහෙම පොඩි අර කොරසයක් වගේ එකක් යනවනේ. සිංගින් පාර්ට් එකක් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට දානවනේ. ඒ වගේ එකට දාප එකක් මේ මෙතන අර ඒ කතන්දරේ කියන්නේ මෙහෙම එකක්. මේක ඇත්ත බොරු සිද්ධිය නම් හරියට දන්නේ නැහැ. බොහෝ විට බොරු වෙන්න තමයි ඉඩ වැඩි. ඒ කියන්නේ ප්‍රභාකරන් යුද්ධ කාලේ සම්බන්ධ කතන්දරයක්. ප්‍රභාකරන්ට දුවක් හිටියන් ප්‍රභාකරන්ට ඒ කතාව ඇත්තටම ප්‍රභාකරන්ට දුවක් හිටියා නම මොකක්ද ඉසිප්‍රියා කියලා. මේ ශෝභා දේවී කියලාත් කියන එහෙම දුවක් ඉඳලා තියෙනවා ප්‍රභාකරන්ට. එතකොට ඉතින් ඒකේ කතන්දරේ තියෙනවා මේ ඒ කියන්නේ සෑහෙන ලස්සනයිලෝ ඒ ළමයා ඊට පස්සේ ජර්නලිස්ට් කෙනෙක් ඒකත් ඇත්ත ජර්නලිස්ට් කෙනෙකුත් තමයි එයා. එතකොට කොහොම හරි ඒවත් එක්ක මේ කතන්දරේ කියන්නේ ඒක ඇත්ත නෙවෙයි වෙන්න ඇති ඒ වුණාට ඉතින් අර සින්දුව ඇතුලේ තියෙන එක මම නිකන් කියන්නේ. අර ඒක සාහිත්‍යමය කාරණාවක් විදිහට ගත්තා. එතනින් එහාට ඒක අයින් කරලා දාන්න ඕනේ. හරි. ඒ කොහොම හරි ওই ශෝභා දේවී නැත්තම් මේ සිබ්‍රියා අහු වෙනවලු මේ අහමුදාවට මොකක් හරි එක අවස්ථාවකදී අහු වෙනවා. හරි. මේකට අහු වෙනවා. අහු වුණාට පස්සේ මෙයාව මේ මැරෙන්නේ නැහැ. කියන්නේ මොකක් හරි කියන්නේ මොකක් හරි වෙඩි තියාගෙන නම් එයා මම හිතන්නේ LTT ආර්මි එකේ ඉඳලා තියෙනවා. LTT එකෙත් ඉඳලා තියෙනවා එයා. පස්සේ කොහොම හරි මේ අහු වෙන වෙලාවේ කොහොම හරි මෙයාව මැරෙන්නේ නැතුව පන පිටින් අහු වෙනවා. අහු වුණාට පස්සේ කතාව කියනවා ඉතින් මෙයා සෑහෙන්න මේ අර දූෂණය වීමකට ලක් වෙලා තියනවලු මේ හමුදාව විසින්. හරි. එතකොට ඒක විශ්වාස කරන්න අමාරුයි. ඉතින් කොහොම හරි එහෙම කියනවා. සාහිත්‍යමය රසය වශයෙන් අපි ඒක ඇල්ල ගමුකෝ. අර මේ විදිහට මේ හමුදාවට මෙයා අහු වෙලා තියනවලු. අහු වුණාට පස්සේ හමුදාව විසින් මෙයා දූෂණයට ලක් වෙලා තියෙනවා කියන. ඊට පස්සේ එතනින් එහාට කතන්දරේ සමහරු කියනවා එයා මැරුණා. සමහරු කියනවා නෑ මැරුන්නේ නෑ. එයා පැනලා ගියා. පැනලා ගිහිල්ලා අදටත් එයා ජීවත් වෙලා ඉන්නවා වෙන ඩෙන්ටිටි එකකින් වෙන නමකින්. වෙන අනන්‍යතාවයකින් ඉන්නවා. කොහොම හරි අර මේ සින්දුව සම්පූර්ණයෙන් ලියලා තියෙන්නේ ඒ තීම් එක උඩ. අර පීරායන කරදිය සුණගේ සේනාවක මරහඬ ඇසුනේ හේබාගිය හසනනේ නියගලා මලකයි පෙතිතනනේ කියන අර ඒ කියන්නේ අර නියගලා මලකයි පෙතිතලුනේ එහෙම ඒ කෑල්ල මරු ඒ කියන්නේ දැන් මලක් තමයි හැබැයි මල නියගලා ඒ කියන්නේ දැන් LTT එක කියන අයිඩියා එකෙන් නෝ යන්නේ ඒක නියගලා මලක් ඒ උන්ට මලක් අනිත් පැත්තට හැබැයි නියගලා අර රාජකුමාරීක් මොකද රාජකුමාරී නෝ කුමාරෙක් වුණාට මං රාස්සෙක් වුණාට කුමාරෙක් වගේ කළු කුමාරයා වගේ තමයි. ඒතර මේක මේ නියගලා මලක තමයි පෙතිතලන්නේ කියලා තියෙනවා. හොඳ ලස්සන ලියලා තියෙනවා කතන්දරේ. පායා උතුරු කරේ හඳ ඒ කියන්නේ උතුරේ හඳ කියලා යාව මෙයා දාලා තියෙන්නේ. මායාකාරී තරු ඇස්සද නැහැ. ශෝභා දේවී කියලා තමයි යාට මේ ඒක නමද නැත්තම් පස්සේ කාලේ කාපු අනවර්තයක්ද කියලා දන්නෙත් නැහැ කොහොමද මොකද්ද කියලා. ඊට පස්සේ මේක තව හොඳ වචන ටිකක් තියෙනවා. තහනම් පොළවකද විපුනේ වහනම් ඇයි දෙඹුරුම් පිරුනේ ඒක මරු. උතුරාගිය කඳුල් දකුණේ ඒ කියන්නේ අර පිරුණානෝ ඒකත් හොඳයි. උතුරාගිය කඳුලම දකුණේ පිරුණා නොවේදෝ තල් අරනේ ඒකත් මරු. ඒ කියන්නේ අර දකුණේ මිනිස්සුන්ගේ කඳුළු වලයි උතුරු මිනිස්සුන්ගේ කඳුළු වලයි වෙනසක් නැහැ. මේ එකම කඳුළු නේද මේ කියන්නේ මිනිස්සයා කවුරු වුණත් එයාගේ සම්භවය මොකක් වුණත් මේ තැනට ආවහම මේ කඳුළු ඔක්කොම එකයි නේද වගේ එකක් ඒක ඇතුලේ කියන්නේ. තෝම තියෙනවා. ඉතින් ඒ සම්බන්ධ තමයි කියලා තියෙනවා. මම මෙහෙම කරන්න දැන් මම මේක එන්ඩ් කරන්න කලින් නිකන් වීඩියෝ නම් මනම් ඊට ඕෆ් කරලා ඔගේ සින්දුව දාලා තියන්නම්. ඔයාලට අහන්න පුළුවන්. ඔගේ ලින්ක් එකක් පල්ලෙහා තියෙනවා. ඒක කැමති නම් අහන්න පුළුවන්. නැත්නම් අවුලක් නැහැ. වැඩින් ලිව් වෙන්නත් පුළුවන්.